Hey everyone, welcome back to my YouTube channel. අද ඉතින් අපිට අය කැම්ප් එකක් තියෙන දවසක්. මම මේ උදේම ලෑස්ති වෙලා ඉක්මනට අපේ කැම්පස් එකට යන්නයි හදන්නේ. ලෑස්ති වෙලා ඉවරනාට පස්සේ මම ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. එහෙනම් දැන් අපි බෑග් එක හදාගන්නවා. ඉස්සෙල්ලාම අපි දාගන්නේ ලැබ් කෝට් එක. ඊට පස්සේ ෆයිල් එක, ඔක්ලෝඩ් එක, පෙන් ටෝච් එක. ඊට පස්සේ පෑනයි සැනිටයිසර් එකයි දාගන්නවා. ඊට පස්සේ ඉතින් අමතක නොකර වතුර බෝතලේ කුඩේ පර්ස් එකයි හෙයා ක්ලිප් එකකුත් දාගන්නවා. මුලින්ම ඉතින් අපි අපේ ලැබ් එක ගාවට තමයි එකතු වෙන්නේ. ඉතින් මේ අයිකැම්ප් එක ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්න එක්සිබිෂන් එක කොටසක් විදියට තමයි අපේ රික්වෙස්ට් කරලා තිබුණේ. ඒ නිසා ඉතින් අපි මේ සයන්ස් ෆැකල්ටි එකේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට අයිකැම්ප් එක පටන් ගන්න කලින් අපේ මැෂින්ස් තියාගන්න සහ තව ප්‍රිපරේෂන්ස් වැඩ ටිකක් තිබුණා. අයිකැම්ප් එක පටන් ගන්න කලින් අපි කට්ටිය එකතු වෙලා පොඩි ඩිස්කෂන් එකකුත් කරා. එක දිගට පේෂන්ස්ලා ගොඩක් ආපු නිසා දිගටම රෙකෝඩ් කරන්න නම් මට බැරුව ගියා. ඉඩකඩ වෙලාව හැමදේම ගොඩක් අඩු නිසා අපි මෙතනදි කළේ එසෙන්ෂියල්ම ටෙස්ට් එකක් විතරයි. රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ මං කරපු ටෙස්ට් වලින් ටිකක් විතරයි. හැබැයි අපි මේ අයිකැම්ප් එකේදී history taking, subjective refraction, retinoscopy, ophthalmoscopy, slit lamp examination වගේ තවත් දේවල් කරා. ඉතින් මගේ ස්ටේෂන් එකේදී මම visual acuity, cover test, ocular motility, pupillary assessment, confrontation test, NPC වගේ දේවල් කරා. ඉතින් පේෂන්ස්ලා දිගටම ආපු නිසා මගේ සෙෂන් එක ඉවර වෙලත් මට තව වැඩ ටිකක් කරන්න වුණා. ඊට පස්සේ ඉතින් අපි ගියා ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ තිබුණ එක්සිබිෂන් එක බලන්න.
ඉතින් එක්සිබිෂන් එක බලලා ඉවරනාට පස්සේ අපි ගියා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. මේ දැන් ඉන්නේ අපේ කැම්පස් එකේ කසේ. ඉතින් වැඩ ඔක්කොම ඉවර වෙලා උදේ ඉඳන් කාපු නැති නිසා අපි ගියා කැලේ කඩේ කැන්ටින් එකට. එහෙනම් ඉතින් මේ චූටි vlog එක මෙතනින් ඉවරයි. See you in the next vlog.